දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. තෙරුවන් සරණ හැම දිනාටම අද ඇතරම මම මාතෘකා කළේ ඒ බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට දේශනා කළ ගාථා රත්නේ. ඇතරම මේ පද හතර දේශනා කළ ඉවරනකොට බාහ්‍ය දාරුචීරිය උතුම් අරහත් ඵලයටපත් වෙනවා. බාහ්‍ය දාරුචීරිය කියන්නේ මහා ප්‍රඥාවන්තේ. බාහ්‍ය දාරුචීරිය සංසාරේ ඒ ප්‍රඥාව වඩවාගෙන ප්‍රඥාව පූර්ණය කරගෙන පුහුණු කරගෙන සංසාරේ පුරාවටම ආපු කෙනෙක්. ඇත්තටම වහා ධර්ම අවබෝධ කරන භික්ෂූන් අතර අග්‍රස්ථානයටපත් උනේ බාහ්‍ය දාරුචීරිය. ඉතින් බාහ්‍ය දාරුචීරියට මේ පද හතර දේශනා කරනකොට උතුම් අරහත් ඵලයටපත් වුණා. දැන් ඇත්තට මේ දේශනාවෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද? ඇත්තටම අපි සංසාරේ පුරාවටම මොනවා හරි ඒ ධර්මයක් පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මෙහෙම ධර්මය අහන්න හිතෙන්නේ නැහැ. ධර්මය අපිට මෙහෙම තේරෙන්නේ නැහැ ඇත්තටම. දැන් ගොඩක් අය හිතනවා සමහරලාට අපි ඔහම මොනවා හරි ධර්ම දේශනාවක් කරනකොට කියනවා පද දෙකක් තුනක් කියනකොට ඒ රහත් වුණා මාර්ගඵල ලැබුවා අපිට එහෙම බෑ කියලා සමහර අයගේ මතයක් තියෙනවා. එහෙම කියන්නේ ඒ අය දන්නේ නැහැ අපිත් සංසාරේ පුරාවටම මොනවා හරි දෙයක් පුරුදු කරගෙන ආපු අය කියලා. දැන් අපිට මෙහෙම බණපදයක් අහන්න හිතෙනවා නම් ඒ හිතෙන්නේ සසර පුරුද්දන් නිසා. නැත්නම් හැමෝටම බණ අහන්න බෑ. හැමෝටම මේ ධර්මය අහනකොට ඒකට යම් ප්‍රණීත භාවයක් දැනෙනවා නම් ඒ ධර්මයේ යම් මොනවා හරි තේරෙනවා කියලා දැනෙනවා නම් ඒ ධර්මයේ රසයක් මොනවා හරි දැනෙනවා නම් ඒ අය දැනගන්න ඕන අපි මේ සසරේ මේක අහලා තියෙනවා. සසරේ අහලා නැත්නම් අපිට ඒ ධර්මයේ එහෙම අහන්න හිතෙන්නේ නැහැ. ඒකේ රසයක් අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි එහෙම මන්දෝත්සාහය වෙන්න හොඳ නැහැ. ඒ ධර්මයෙන් අපි බලන්න ඕන ඵල ලබා ගන්න පුළුවන්ද? අපිට මොනවා හරි ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම බාහ්‍ය දාර්ශනිකයට දේශනා කරපු මේ දේශනාවේ දිත්තේ දිත්තමත්තා. දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ දැක්කනම් ඒ දැක්ක තැන නවතින්න කියනවා. ඒ කියන්නේ එතනින් එහාට ප්‍රපංච ගොඩ නගාගෙන යන්නේ නැතුව අරමුණ වල එල්ලි එල්ලි යන්නේ නැතුව දැක්කනම් දැක්කා කියලා ඒ අරමුණෙන් එතනින් එහාට දුවන්නේ නැතුව ඉන්නවා. ඊළඟට සුතේ සුතමත්තන්. ඇත්තටම ඒ කියන්නේ ශ්‍රවණය මොන හරි අපිට ඇහුණා නම් ඒ ඇහුණ තැනින් එහාට අපි නැවත ගොඩනගාගෙන දිගින් දිගට යන්නේ නැතුව ඇහිච්ච මාත්‍රේම අපිට නවතින්න පුළුවන් නම් ඊළඟට මුතේ මුතමත්තා. ඒ කියන්නේ අපිට මොන හරි දැනුණා නම් ඒ දැනුණ තැනින් අපි නවතින්න ඕන. ඊළඟට විඤ්ඤාති විඤ්ඤාතමත්තා. ඒ කියන්නේ අපිට මොන හරි අරමුණු වුණා නම් හිතට මොන හරි ඒ අරමුණු දිගේ දිගට යන්නේ නැතුව අපිට එතන නවතින්න පුළුවන් නම් මෙන්න මේ ක්‍රමයට ජීවත් වෙන්න පුළුවන් නම් එයාට උතුම් අරහත් ඵලය දක්වාම යන්න පුළුවන්. ඇත්තටම ඊටාම කෙටියෙන් ඒ සුපිරි ප්‍රඥාවන්තයින්ට උතුම් අරහත් ඵලයට යන්න පුළුවන් දේශනාවක් තමයි ඒක. එතකොට දැන් අපි බලන්න අපි කොහොමද මේක ගන්න කියලා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් ජීවිතේ අපි ජීවත් වෙනකොට අපිටත් අරමුණු වෙනවා. ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, ශරීරයේ දිවට රස දැනෙනවා, ශරීරයේ ස්පර්ශ ලැබෙනවා. එතකොට මනට අරමුණු වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ අරමුණුත් එක්ක පොරබදමින් අපි ජීවිතේ ගෙවනවා. අපිට අප්‍රිය අරමුණක් ආපුවාම අපි ඒවට ගැටෙනවා ගිහිල්ලා. ගැටෙනවා, රණ්ඩු වෙනවා. ඒ වගේ දේවල් කරගන්නවා. ගහමරා ගන්න ඕව තමයි අපි කරන්නේ. එතකොට අපිට අප්‍රිය අරමුණක් ආවහම ඒ විදිහට අපි ඒකට ප්‍රතිචාර දක්වනවා. ප්‍රිය අරමුණක් ආවහම අපි ඒක පස්සේ දුවනවා. නැවත ඇලි ඇලි අපි ඒක පස්සේ දුවනවා. එතකොට මේ දෙකෙන්ම ඔන්න සසර ගමන දීර්ඝ වෙනවා. සසරේ එතකොට අපේ අකුසල ධර්මයන් වැඩෙනවා. සසර ගමන දීර්ඝ වෙනවා. ඒ අරමුණුත් එක්ක අපි නැවත පොරබදමින් ඉස්සරහට යනකොට. එතකොට අපිට මේ ගමන නවත්තන්න නම් අපිට අනිත් එක පහසුවෙන් ජීවත් වෙන්න නම් අතරම බුද්ධ දේශනාව ඉදිරිපත් කරන්නේම සතුටින් ජීවත් වෙන්න. ඒ කියන්නේ හිත සතුටින් පවත්වා ගන්න. හිත සතුටින් පවත්වන්න නම් අපි හිතමු මෙහෙම හිතන්නකෝ. දැන් අපි එහා ගෙදර අල්ලපු ගෙදරත් එක්ක මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි මොනවා හරි හේතුවක් නිසා දෙගොල්ල අතර ආරවුලක් තියෙනවා. එතකොට අපි එහා ගෙදර මේ මිනිස්සයා දැක්කහම දැක්ක ගමන් මොකද වෙන්නේ? හදවත ගිනි ගන්නවා. ඇවිලෙන්න පටන් ගන්නවා. ඒ වගේ ස්වභාවනේ සාමාන්‍ය ජනතාවට තියෙන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ අරමුණ තුලම අපි දැවීමටපත් වෙනවා. දැන් ඇත්තටම අපි දිත්තේ දිත්තමත්තන් කියන මේ ධර්මතාවය පුරුදු කරා නම් දැක්කොත් දෙයක් දැක්ක විතරයි. එතකොට එතනින් එහාට යන්නේ නැත්නම් අපිට ඒ දැවීම ඇති වෙන්නේ නැහැ. මොකද අපි රූපයක් දැක්කට පස්සේ ඒක ගැන වැඩි හිතන්නේ නැහැ. එතනින් එහාට ප්‍රපංච මේ අහවලා මේ මට මේ වින කරපු එක්කෙනා මට මේව කරපු එක්කෙනා කිය අපි එහෙම ඉස්සරහට යන්නේ නැහැ. එතනින් නැවතන ඔන්න එතකොට හිත නිවිලා යනවා එතන. එතකොට ඊට පස්සේ අපිට ඊළඟට වෙන අරමුණුත් එක්ක අපි දිගට යනවා. එතකොට අන්න ඒ විදිහට අපි ඒකවල මොකක් හරි ඇහෙනවා. දැන් අපි ඒ උදාහරණෙම ගමුකෝ. අල්ලපු ගෙදර කෙනත් එක්ක අපි තරහයි.
ඉතින් අපි පාරේ යනකොට මේ මිනිස්සයා එහා පැත්තේ ඉඳගෙන මොකක් හරි අපිට ඇනුම් පදයක් කියනවා මොනවා හරි. එතකොට මොකද වෙන්නේ? ඔන්න ගිනි ගන්නවා. ඇවිලිලා යනවා. හදවත ගැහෙනවා. වෙවුලනවා. ඒ මොකද හේතුව අර අරමුණත් එක්ක දැන් මේ අහවලා මේ මට මේකට කරේ. දැන් මං වගේ කෙනෙකුට මට මේ පාරේදී මේක ලැජ්ජයි මට. මේ විදිය කරා කියලා ඔන්න අරමුණුත් එක්ක දිගට යනවා. ඇත්තටම අපි මේ සුතේ සුතමත්තා කියන ධර්මතාවය පුරුදු කරා නම් ඇහුණා විතරයි. හරි ඇහුණා එච්චරයි. ගණන් ගත්තේ නැහැ එහෙමම ගියා. එතකොට ඒත් එක්කම අපි වෙන අරමුණු වෙනවා. තව කට්ටිය අපිට හම්බ වෙනවා. වෙන අරමුණුත් එක්ක දිගට ගමන් කරනවා. එතකොට මොකද අර අරමුණුත් එක්ක ගිහිල්ලා අපි මේ දැවෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට ඒක පුරුදු කරා නම් අපේ හිත විතරම නිවිලා. අර දැවෙන ගතිය නැහැ. ඒ වගේ අපිට දැනෙන හැමදේම අපි හිතනවා මොකක් හරි වෙනවා. දැන් අපි හිතන්නකො ඇත්තටම කකුල ගලක හැප්පුණත් අපි මොකද කරන්නේ? ඒක දේශ කරනවා. ඒ කියන්නේ ඒ වෙලාවට අපි එක්ක තරහ යනවනේ. ඒ වගේ දේවල් වෙනවා අපිට. ඉතින් ඒ වගේ අපි කෙනෙක් අපිට සමහර පහල දුන්නම කියන්නකො. ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඉතින් ඒත් අපිට යන්න පුළුවන් නම් ඒ විදිහට. ඒක ගැන එතනින් එහාට හිතන්නේ නැතුව. ඉතින් අන්න අපේ හිත සෑහෙන දියුණුවක තියෙනවා. එතකොට අපේ හිතේ දුක් ස්වභාවය ගොඩාක් අඩුයි, පීඩාකාරී ස්වභාවය අඩු වෙනවා. ඒ වගේ. එතකොට අපිට අරමුණුත් වෙනවා සමහරලාට. අපි කලින් වෙච්ච දේවල් අපිට හිංසා කරපු ඒවා, පීඩා කරපු ඒවා, අපිට අරියාදු කරපු, අපේ දේවල් හොරකම් කරපුවා. ඒ වගේ තියෙනවා. අපිට වින කරපු දේවල් අපිට මතක් වෙනවා. ඒ අරමුණ මතක් වෙනකොට මේ මතක් වුණ ෂණයෙන් මෙහෙම අතහැරලා දානවලු. එතෙන් දිගට යන්නේ නැත්නම් එතනම අපි නිවිලා. ඉතින් එතකොට අපිට ඉතා පහසුයි මේ ජීවිතේ ගෙවන්න. දැන් මේ අපි මේ විදිහට හිතමු. මේ ලෝකයේම මිනිස්සු ওই විදිහ වුණා නම් මොකද වෙන්නේ? මේ ලෝකෙම නිවිලා හැන. මත ගැටුම් අරගල මිනී මරා ගැනීම යුද්ධ ආරම්භ මොකුත් නැහැ. මොකද හේතුව? ඒ මිනිස්සු ඒ අරමුණෙන් එහාට යන්නේ නැහැ. ඒකත් එක්ක. ඉතින් ඇත්තටම ඒක තමයි බුදුවරුන්ගේ දේශනාව. ඒ කියන්නේ සතුටින් පහසුවෙන් ජීවත් වෙන ක්‍රමවේදය තමයි ඒ කියලා තියෙන්නේ. ඉතින් මේක මහා ඇත්තටම දැන් වර්තමානයේ අපි දැන් ගොඩාක් අය දැන් ඔය ඇත්තටම තරුණය සහ අපේ බෞද්ධ ජනතාව හිතාගෙන ඉන්නවා මේ ධර්මය කියලා කියන්නේ පන්සලට ගිහිල්ලා සුදුරෙදි ඇඳගෙන උතුරු සළු දාගෙන පුරුදු කරන්න ඕන එකක් කියලා. එහෙම හිතනවා. එක්ක නැත්නම් වනගත වෙන්න ඕන කියලා හිතනවා. නැත්නම් ගෙවල් දොරවල් අතහැරලා යන්න ඕන කියලා හිතනවා. ඉතින් එහෙම තැනක තමයි අතර අපේ රටේ ජනතාව මේ ධර්මය ගැන හිතන්නේ. බෞද්ධයෝ. ඉතින් එහෙම වුණාම වෙන්නේ මොකද මේ ළමයි කැමති නැහැනේ වනගත වෙන්න කැමති නැහැ. සිල් ගන්න යන්න කැමති නැහැ. පන්සල් වල ගිහිල්ලා ඉන්න කැමති නැහැ. සාමාන්‍ය එහෙම තමයි ළමයි තරුණ ඒවට කැමති නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා මේක මෙහෙම එකක් කියලා. ඒකට හේතුව තමයි මේ වයසට ගියපු මිනිස්සු ටිකක් සුදුරේදී ඇඳගෙන පන්සලට ගිහිල්ලා ඒක තමයි අපි බුද්ධ ආගම කියලා දකින්නේ. බුද්ධ දර්ශනය කියලා දකින්නේ ඒක. අපේ ආගම කියලා දකින්නේ ඒක. ඉතින් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම පන්සලකට නොයා පන්සලකට නොගිය ඕන කෙනෙකුට උනත් හිත පුරුදු කළ යා ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. ධර්මයේ හැසිරෙනවා කියන්නේ මොකද්ද? ප්‍රඥාවන්තව ලෝකයේ දෙහා බලනවා කියන එක. නැත්තම් බිම බලාගෙන උපාසක කියලා අපි අහලා තියෙන්නේ එහෙමනේ. බිම බලාගෙන ඔය ඔබ කතා කරන්නේ නැති, hina වෙන්නේ නැති, කිසි දෙයක් කරන්නේ නැති, නිකන් අර මේ ඇත්තටම කිසිම ක්‍රියාකාරීත්වයේ මද එහෙම කෙනෙක් කියලානේ අපි උපාසක කියලා හිතන් ඉන්නේ. ඒ විදිහට. ඉතින් එහෙම නෙවෙයි සමාජයේ හොඳට ක්‍රියාකාරීව ඉන්න, සමාජයත් එක්ක හොඳට ගැටෙන, සමාජයට හොඳින් මුහුණ දෙන එහෙම අය ධර්මයේ හැසිරෙන වෙන්න පුළුවන්. ඒ කොහොමද? එයාගේ චින්තනයේ ධර්මයේ, එයාගේ අභ්‍යන්තර චිත්ත ස්වභාවය මේ ධර්මයට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මේ ධර්මය කියන එක අපි ඒ වැරදි අදහස දෙන්න නරකයි සමාජයට. මේ විදියයි කියලා. ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ මේ පණිවිඩය. ඇත්තටම දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ බාහිදාර ජීවිතයට කියපු මේ දේශනාව ඇතුලේ දැන් මේ කියන කතන්දර ටික කරන්න පන්සල් යන්න ඕනේ නැහනේ. ආරණ්‍යයකට වනගත වෙන්න ඕනේ නැහැ. ගෙවල් දොරවල් අතහැරලා යන්න ඕනේ නැහැ. ඒ ඉන්න තැන ඉඳන් මේ විදිහට ජීවත් වෙන්න පුරුදු වෙනවා. මොනවා හරි දකිනකොට ඇහැට රූප එනකොට රූප පේනකොට කනට ශබ්ද ඇහෙනකොට දිවට කයට ඒ දැනෙනකොට පහස රස දැනෙනකොට මනට අරමුණු වෙනකොට ඒ හැමතැනදීම අපිට තියෙන්නේ ඒකට අනුව ඒක ප්‍රපංච ගොඩනගා ගන්න නැතුව. ඒ කියන්නේ ඒ අරමුණ පස්සේ නැවත තව දේවල් හදාගෙන යන්නේ නැතුව නිහඬව ඉන්න එච්චරයි. ඉතින් එතකොට ඒ පහසුයි ජීවිතේ. ඉතින් ඒක තමයි ධර්මය කියන්නේ ඇත්තටම. හිත නිවෙන ක්‍රමය, ප්‍රඥාව අවබෝධ වෙන ක්‍රමය, ඒ උතුම් අරහත් ඵලයට යන්නේත් ඒකෙන්මයි. දැන් ඇත්තටම සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙන්න පුළුවන් ওই ක්‍රමයට. ඉතින් ඒ විදිහට තමයි බුදු දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මය කියලා දෙව තියෙන්නේ. හොඳයි අපි ඉතින් ඒ විදිහට ඉදිරියට යමු.